හයි කොහොමද ඉතින් ඔන්න අදත් අරගෙන ආවා සුපිරිම වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද TikTok එකේ තියෙන වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා YouTube එකට අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මේ හැමදේම ෆෝන් එකෙන් කොහොමද හරි විදිහට කරගන්නේ කියලා A to Z අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මම කලින් කරා වීඩියෝ එකක් හරි විදිහට 2026 විදිහට YouTube channel එකක් ක්‍රියේට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේකත් බලන්න. මේ වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඉතින් මතක ඇතුව මේ වීඩියෝ එක බලනකොට ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද මොකක් හරි තැනක් මිස් වුණොත් මොකක් හරි වැරද්දක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපිට subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා ඒ ළඟින් මෙන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ TikTok එකට යන්න ඕනේ. ඔයාට download කරගන්න ඕනේ වීඩියෝ එකේ link එක copy කරගන්න. ඉතින් link එක copy කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට web browser එකක් open කරගෙන TikTok videos download කියලා search කරගන්න. ඉතින් මේකට එන්න ඕනේ link එක මම අනිවාර්යෙන් පහලින් දාලා තියන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනි result එක click කරගන්න. ඉතින් පළවෙනි result එක click කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී ඔයා copy කරගෙන ආපු link එක paste කරන්න තැනක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම download කියලා දුන්නාට පස්සේ මේ විදිහට පොඩි ad play වෙයි. ඉතින් download video කියන එක ඔයා මෙන්න මේ විදිහට click කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී bicycle video එකක් තමයි high capacity bicycle video එකක් download කරන්නේ. ඉතින් මම short target කරලා තමයි මේ videos ඔක්කොම download කරන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට open කරන්නේ. ඉතින් මෙතනදී මම iPhone එකක් පාවිච්චි කරන නිසා මෙන්න මේ විදිහට මෙතනදී save කරගන්න මේ විදිහට හම්බෙනවා. ඉතින් ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මේ වීඩියෝ එක ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගත්තා. හරි ඉතින් ඒ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක අපි දැන් එඩිට් කරගන්න ඕනේ. ඉතින් ඔයා මොකක් හරි වීඩියෝ එඩිටර් ඇප් එකක් පාවිච්චි කරන. ඉතින් මම UCut කියන ඇප් එක පාවිච්චි කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනදී new project එකක් open කරගෙන මෙන්න මෙතනදී මේ විදිහට ඒ වීඩියෝ එක select කරගන්නවා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට මේකේ audio clip එහෙම ඇති. ඉතින් ඔයා පොඩ්ඩක් මෙන්න මේ audios ගැන එහෙම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝස් වල කලර්ස් වෙනස් කරලා මෙන්න මේ විදිහට පොඩි එඩිට් එකක් ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකෙදි මෙන්න මේ සවුන්ඩ් ක්ලිප් එකක් මේ වීඩියෝස් වලට සමහර TikTok වීඩියෝස් වලට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔරිජිනල් සවුන්ඩ් එක තියෙනවා නම් ඔයා හිතන්න ඕනේ නිකන් අර බයිසිකලේ ඔරිජිනල් සවුන්ඩ් එක ගැන වීඩියෝස් තියෙනවා කියලා. ඒ වගේ වීඩියෝස් තියෙනවා නම් ඒකේ සවුන්ඩ් එක එඩිට් කරන්න දෙයක් නෑ. ඔයාට පුළුවන් නම් එහෙම නැත්තම් නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකට වෙන මොකක් හරි සවුන්ඩ් එකක් දාලා තියෙනවා. ඒ සවුන්ඩ් එක පොඩ්ඩක් එඩිට් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් ඒ සවුන්ඩ් එකත් මේ කරලා එඩිට් කරලා ඒ වගේම කලර්ස් එඩිට් කරලා මේ විදිහට ඇප් එකෙන් හදාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට එඩිට් ඇප් එකක් පාවිච්චි කරලා මොකක් හෝ එඩිට් ඇප් එකක් පාවිච්චි කරලා මේ විදිහට ඒ වීඩියෝ එක එඩිට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කොපිරයිට් ප්‍රශ්නයක් වදින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ විදිහට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳට බලලා අඩුපාඩු කොහෙද තියෙන්නේ කියලා බලලා ඒ වීඩියෝ එක එඩිට් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකම ඔයාලට පුළුවන් Facebook අප්ලෝඩ් කරන්න. ඉතින් මම ඒකත් ඉස්සරහා වීඩියෝ එකකින් අරන් එන්නම් Facebook page එකක් කොහොමද හරියට හදාගන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට කොහොමද මේ වීඩියෝස් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්නේ කියලා. ඉතින් මම මේක 720 ෙන් ඩවුන්ලෝඩ් කරනවා. මොකද මේ වීඩියෝ එක මම Facebook අප්ලෝඩ් කරන නිසා. ඉතින් YouTube වලට නම් එහෙම රෙසලූෂන් එකක් ප්‍රශ්නයක් නෑ. Facebook වලට එහෙම එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එනවා. කොහොමද Facebook page එක කරා TikTok වීඩියෝස් දාලා මුදලක් earn කරන්න කියලා. ඉතින් මේ විදිහට මම මේ වීඩියෝ එක හදාගත්ත වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක හදාගෙන මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඔයාට ඔයාගේ YouTube app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම YouTube app එක ඕපන් කරගත්තාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මම මීට කලින් වීඩියෝස් 4-5ක් දාලා තියෙනවා. ඉතින් වීඩියෝස් 4-5ට සබ්ස්ක්‍රයිබර්ස්ලා 290 ගාණක් වගේම මෙන්න මේ විදිහට views ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඔයාලා ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනේ YouTube short වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඔයාට ඉස්සෙල්ලාම ටයිම් එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ දාන්නේ හවස 6ට කියලා හිතන්නකෝ. අනිවාර්යයෙන්ම හැම වීඩියෝ එකක්ම
හවස 6ටම දාන්න. නැත්තම් වීඩියෝස් වයිරල් වෙන්නේ නැහැ. මේ වෙනකොටත් මගේ 17800ක් විතර views තියෙනවා මේ වීඩියෝස් වලට ගිහිල්ලා. ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට ප්ලස් අයිකන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ගැලරීස් තියෙන වීඩියෝ ටික ඩවුන්ලෝඩ් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඕන ඒ වීඩියෝ එක මෙන්න මෙතනදී මේ විදිහට පෙන්නනවා. ඉතින් ඩන් කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩි ටයිම් එකක් යනවා. ඉතින් ඔයාගේ සිග්නල් නෙට්වර්ක් එක අනුව තමයි මේක ලෝඩ් වෙන්නේ. ඉතින් මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතනදී ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එඩිට් කරන්න එනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට ටෙක්ස්ට් එකක් ඒ වගේ ඕනම දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට කැමති නම් ටෙක්ස්ට් එකක් මොකක් හරි ඔන්න වගේ ඕනම දෙයක් ඇඩ් කරලා ඔයාලට පුළුවන් ලස්සනට වීඩියෝ එක මෙතනදීත් පොඩි එඩිට් එකක් හදාගන්න. ඉතින් මම එතනදී මුකුත් කරන්නේ next කියන එක දෙනවා. ඉතින් next කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඉතින් ඒක ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාව අරගෙන එනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩ pencil icon එකක් තියෙනවා. ඉතින් එන්නේ pencil icon එක එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ YouTube short video එක display වෙන්න මොන වගේ තැනක්ද display වෙන්න ඕන කියලා. ඉතින් අර ගොඩක් කට්ටිය බලන්න හිතන වගේ තැනකින් ඔයාට මේ වීඩියෝ එකේ නිකන් thumbnail එකක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මෙන්න මෙතනදී මෙන්න මේ බයිසිකලේ උස්සගෙන යනවා වගේ මෙන්න මේ කෑල්ල තමයි වීඩියෝ එකේ මුල්ලට පේනවා වගේ දාන්න ඕනේ. කියන්නේ ඔයා YouTube short video එකක් YouTube එකට බලන්න යනකොට ඉස්සරහාම ඔයාට පේන්නේ අර නිකන් වීඩියෝ එකේ නිකන් කෑල්ලක් වගේ නිකන් ෆොටෝ එකක් වගේ අන්න ඒක හදාගන්නේ මෙන්න මෙතනදී. ඉතින් මෙන්න මෙතනදී මම පොඩ්ඩක් හොඳ තැනක් බලලා දාන්න. ඉතින් මෙන්න මෙතනදී මේ විදිහට උඩ බලනවා. ඉතින් මං හිතනවා අර බයිසිකලේ උස්සගෙන යන වීඩියෝ එක ඒ කෑල්ල දැම්මොත් හොඳයි කියලා. ඉතින් මම මේ විදිහට අන්න එතනට ගිහිල්ලි වෙලා මේ ඒ විදිහට හදා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ කෑල්ල හදාගෙන මෙන්න මෙතන හරියක් තියෙන අන්න එතන ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් ටයිටල් එකක් දාන්න. ඉතින් ඔයා සිංගල් ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් සිංගලෙන් ටයිටල් එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටරට ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් ඉංග්‍රීසි වලින් ටයිටල් එකක් දාගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට ඒක දාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ෂෝට් වීඩියෝස් වලට කීවර්ඩ්ස් ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මම ඇඩ් කරනවා වගේ ෂෝට්ස් වීඩියෝස් වයිරල් ෂෝට් අන්න ඒ වගේ කීවර්ඩ්ස් ටිකක් අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න. මෙන්න මේ ටයිටල් එකේ වචන ගානක් උපරිම වචන ගානක් ටයිප් කරන්න පුළුවන් වෙනකම්ම ඔයා කීවර්ඩ්ස් ඇඩ් කරගන්න අනිවාර්යයෙන්ම. කීවර්ඩ්ස් වලින් තමයි මුල් ටිකේදී වීඩියෝස් අනිවාර්යෙන් රෑන්ක් වෙන්නේ. ඉතින් ඔයාගේ channel එකට හරි තැනක් හැදුනට පස්සේ කීවර්ඩ්ස් ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඉතින් මහ වෙලාවක් යන්නේ නැහැ. ඉතින් හරිම ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් ගොඩක් අය මේ දේ දන්නේ නැහැ. ඉතින් ඒකයි මම වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මම හිතනවා මේකෙදී මේක බලලා ඔයාලට මේ වැඩේ පටන් ගන්න පුළුවන් මේ කියලා කිසි මහන්සියක් නැතුව. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මතක ඇතුව ඔයා චුට්ටක් බලන්න මෙන්න මේ විදිහට ඔයාගේ logo එක වගේම අර sound effect වල මේ remix කියන තැන අන්න එතන sound එකේ ඔයාගේම logo එක තියෙනවා කියලා. ඉතින් එහෙම නැත්තම් ගොඩක් දුරට copyright වදින්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් මේ විදිහට තිබ්බොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. ඉතින් මෙන්න මේ විදිහට තමයි YouTube එකට හරි විදිහට TikTok එකෙන් download කරලා short video එකක් upload කරගන්නේ. හරි ඉතින් මෙච්චරයි මේක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම ඉස්සරහට Facebook එකට කොහොමද හරි විදිහට videos upload කරලා සල්ලි හොයන්නේ කියලා ලංකාවේ විදිහටම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් එතකන් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න share කරන්න.